සොඳුන් ගුරුගේ ඒ වගේම ලාල්ඩි විතාන නිහල් නානය මෙන්න මේ අය ඉස්සරහට අරන් ආපු සිරියේ විජේසේකරයා මට කිව්වා දවසක් මම බලපිටිය ගුරු විද්‍යාලයට යන ගමන් මගදී හමු වෙලා යන විට කොහොම ඉන්න පොඩ්ඩක් අපි වැඩක් පටන් ගන්න ඕන. මේක හරියන්නේ නැහැ පුංචි පුංචි කලා සංවිධාන හැමතැනම තියෙනවා. එකක් හදමු හරියට. ඒ වක්කීම දීලා 2004 අවුරුද්දේ නිවෙස් වලට ගිහිල්ලා ආරාධනා කළා. එදා මාර්තු 11 වෙනිදා නාගොඩදී අපි මේ සංගමය ආරම්භ කළා. අපි විවිධ වැඩසටහන් කරාවත් එක්ක භක්ති ගීත ජංගම් භක්ති ගීත වැඩසටහන් කරා. බුදු ගීත සංඝ කරා ජංගම බුදු ගීත සංඝ ඒ වගේම නාට්‍ය ඒ වගේම වීදි නාට්‍ය පැත්ත ඒ වගේම කවිමඩු සංගීත වැඩසටහන් පැදුරු සාජි වගේ ඒ නිසාමයි මම මේ බදනවත් එක්ක එකතු වුණේ මට ඉගෙන ගන්න තමයි. ඒ නිසා ඒකට ප්‍රචෝදනයක් මේ කලාබදනම ඒකට අවශ්‍ය සම්පත් සියල්ල මෙතන තිබෙනවා. ඒ කල යුතු හොඳ ක්‍රියා කියලා මම කල්පනා කරපු දේ ඒ මහත්මයා විසින් කියවුවා. ඉතින් අදහස් මම ස්ථිර කරනවා සුදුසු නම් අපි ක්‍රියාත්මක කරමු. ඒ අදහස් දෙකින් දැන් මම මෙතනට පෙරමුණු. පැමිණිලා සිටින අය අද මට හිත කරය හඬවමු මෙතැන් සිට කවුරුත් කවි බිරය ගමි ඒ දිසාවට යන්නට අවසරය බන්දුල අපේ කවියෙකි මේ රට දන්න ඕන පළමුවෙන් එතුමව පිළිගන්න ආදර නෝන සමගින් මෙහි පැමිණෙන්න ඕන කවි මඩුවේ පෙරමුණ අරගන්න දෙල්ලවරාණි පිළිබඳ කවුරුත් දන්නා එවත් මෙතන වෙත ගෙන කැඳවන්නා කවියට කලාවට නිරතුරු රස දෙන්නා ඇයවයි මගේ මඩුවට දැන් කැඳවන්නා ආගිවිදිය මෙහි පතල රටේ ඇය පවසනා කවිවල කවි මිහිර වැටේ රසවත් කරන්නට ඇති අය හතර වටේ ඔබේ නම ලියන්නම් අද දින පළමු පිටේ තොරණකි බඳින මෙහිදී නිති මකරන්දා කවදත් නනේ කවියට හිත බැන්දා කවියෙකු විලස නිරතුරුවම කිති කිතිය ඔබ ආයකත් හිතවත අද මට වටිය නන්දසේන හෙත්තිගේ අපි කවියෙකු ඉන්නේ ඔහු පිළිබඳවයි තාලෙට කවිය ගයන්නේ මේ මයි ඇරයුම තුමාට මම ගෙන දෙන්නේ කවි කියන්න අයියේ මේ හනික වරන්නේ සේකර විජේනා කියදෙනියෙහි උන්නා කවියට කලාවට කවදත් තැන දුන්නා අද මේ කවි මඩුවේ කවියෙන් රස ගන්නා
පිළිගන්නට ඔහුට මාගේ අත දුන්නා. හොඳ කිවිදියක් ලෙස කවුරුත් නිති දන්නේ. ඔබටයි මෙසේ ඇරයුම මාගෙන දෙන්නේ. එන්නයි වේදිකාවට ඇරයුම දෙන්නේ. ගමගේ තිලක් මහ කවියා පතල රටේ. ඔබ හදවත තුල දිනිත් නිතිසර සවිය නටයි. ජල කෙලි නංවන දිනයේදී මසිත නටයි. ඇරයුම දෙන්නේ කිවිඳුනි මම මෙලෙස කොටයි. කිවිඳුන් සුගන් ගමගේ තවලම වුණා. කවියට කලාවට කවදත් රස දුන්නා. ගමගේ දෙපළ එන විට මේ දෙන්නා කවි පවසාවි කාටත් කවි රස ගන්නා. කවදත් මේ තැන්වල රස ගන්නා. රස අදහස් විඳ අය පසු එන්නා. එන්නට ඕනෑ වෙයි ඔබ දෙන්නා. එන්නට ඕනෑ වෙයි ඔබ දෙන්නා. ආවට හුරු උන පාලිසාරය නාගොඩ ඉඳන් මම යවනෙමි ආද බෙරය. දැන් කවි මඩුව අරබන්නට හිත කරය. අත් පුඩියකින් මට දෙනවද අවසරය. හිටිවන කියන හැම තැනකම අගේ කර. ඔහු හොඳ කවියෙකය තව යන ඉතා දුර. දැන් කරගහන්නෙමි අයියේ නුඹේ බර. තුති මල් පුදන්නෙමි කිවිඳුට රණේ පුර. ලැබුණි මට මේ සෑම දිනට උසින්. ආසනේ පසුවන විට හිටි හැටිය. හිමිහිරි රසක දෙයි බඳුල වැනි විටිය. කොහොමත් හුරු පුරුදු ඔහුට පොර පිටිය. මං හම ගවන්නෙමි මෙතන ලොකු පිටිය. ඔබ සැම පිළිගනිමි නම් සතුටු විසින්. පන්සිලු කලායතනය මේ දකුණු ලකේ. සැම දෙනකටම නිවැරදි මග. ดี මග කකිනු හැකේ.  සැම දිනකටම නිවැරදි මග  කකිනු හැකේ.                                                    Hãy subscribe cho kênh Ghiền Mì Gõ để không bỏ lỡ
නැලෙමු සමදනා සිරි සරි මෞගේ ඇගේ ඉතරම මේ ලෙස ගැටිය මුල සුන ගදගලින් තත කර වද පටිය මේවා කියන්නේ ලොකු පිටියගේ හැටිය එතනම් නින්න කවි කැල මහත වටිය ගාමිනි වැඩි දුරට නොයයි සුන්දර මැති දුවපට බයයි හොඳ හිතිවන කවියෙකි ඔහු බලුවමාද රටට නයයි ධනේ සභාවේ මෙමටත් නිදක් ඇත කැමටම පෙතන්නට ඒ කවි විතක් වෙත බන්දුල මෙම බය සහනක් නයක් නැත දන්න නිසා කිවිඳුනි මං ඒ වැඩ සටන් කරන්නට නම් තව නැයිද එළමිල් මෙතනදී මොහොත පාවඩ දීමන් කඳවමි පතුරනු කොහඬ අඩු පාඩුම පිරිමහාන වැඩ කරන්නට මේ පින් රජදාන වේවා හැමෝටම වැඩි සුවසහන අද නාගොඩය ඇත්තේ කවි ගුලාව මේකයි හොඳම කවි අසනා වෙලාව සිබ සිබ අපේ පන්සිලු උරතලාව මිනිසත් කමින් පුබුදමු කවි කලාව කොඳ මතු වෙන විලක්ය කවි මඩුවලදී මට ඉහළම මිලක්ය හඳුනා ගන්න මම ගමගේ තිලක්ය අල්යල් නොයා මෙහි ආවේ විගාහටය කටයුතු ඇරබුනේ සමිතියේ යුග හටය
ඒකෙන් පාඩුවක් අද සිදු උනේ මටය නවයයි කියන්නේ නාගොඩ 10ටය තනම කවියෙන් මිහිර වැඩූ ඕනෑ තැනක ඇති බාධක දෙකට කැඩූ පුප්පන් එනවනම් අද මුල සුනේහි අඳු මේවා කොස් පොලොස් අලදෙල් ගිලපු මඩු ත්‍රිපුරක මුවහි යම් තරමක සිරියාවක් ඔහු හට තියෙනවලු හිටිවන හැකියාවක් මේ ටික කියන්නේ මේ බඳුල කට කෑවත් නරියෙක් සිංහයෙක් වෙනවද කවදාවත් මුදුනා ශ්‍රේණී පහරක් ගැහුවේ දැනය කවියට කරන්නෙත් ඔහුගෙන් කුති විනය තව දුක යන්න බෑ මෙතනදි වැඩි හෙනය දැන් තාමමත් නද ගැරඩියේ කුගේ පෙනය සතනට දැන පිට කියන්නේ වෙලාවෙ නැති හින්දා අසන පිරිස මට කරාවි මෙතනදි නම නින්දා ඔන්න තවන කවියයි සිරි සරසවි කැඳා නන්ද සුන කවියානි මම යාට බඳා කවි පිරිස දැක දාලා යාම මට දුක මුල සුනේහි අලරක කියලා ඉවරයි මගේ කවි දෙක හිතේවන කියන එක කොහොමත් අපට නතින් පන්සිලෝ නමට එක කවියක් කියමි ඉතින් යන විට කවි ගඟුල එලි වැට මෙහිදී රැකත් කවුරුත් සතුටු වෙනු ඇත අද මොනවා නැතත් මේ ටික කියන්නේ මේ සබයේදි මොනවා වෙතත් ඉවරයි අහෝ දෙවියනි මට දුන්නු දෙකත් සහතික වෙමින් අද හිටවන කිව් වගට
දෙදෙනම රැඟූ රඟට මේ ටික කියන්නේ මේ දෙදෙනාට හොඳ රහට දානා ගොඩින් දෙන්නමගින් ගඟට නීල සිකිපිල් කේස ධාතුව මෝසමට වඩ වැස්සකි ගීව රඹ කඳ නාඹ තොල් පෙති සේද මාවතේ පෙත්තකි ගාන පුංකුම සඳුන් තුවරල මට වටින්නේ මසකි පීන පුන් කුඹු දෙකට විස් පීන පුන් කුඹු දෙකට 18 ඇයට වයසද 20කි අඩුවක් නොමැත කාටත් ඇති දයාවේ මේ කවියගලා කොයි කවුරුත් හිනාවේ යස අදහසකි කවි බන්දුල ගෙනාවේ මුන් පැලනවලු දෙන්නට ඉරිසියාවේ මට හරි සතුටක්ය දුටුවම හොඳටම ආධුනිකයෙකි එනමුදු කවියට තාම මෙය කිය යුතුය සංගවන්නේ නැතුවාම උඩල මන්තකම මගේ නම ජයනාම කවි ලෝකයේ නෙක රස කිරුළු දරා හොඳ කවියන් සිටි ජීවන සුවඳ අරා තව දුර තත් මොකද මේ කාලයද මරා මම සමුගනිමි එන මස මුන ගැහෙන තුරා රසවත් විලට පද ගලපන හතර වටේ නැගගෙන ආවේ අද කවි අසංසයේ කෝපිටේ ඕනෑම කෙනෙකු හා සංවාදයක ගැටේ රම්‍ය
ගුරුගේ කිරිවරිය ඉල්ලම් කන පාටයි යන තැනදී සර සවිපානද දල්ලන් කවි කියන කෙනෙකි මුළු කරලිය හොල්ලන් යන්නට බසිනට වෙනවා වන්දුලටත් අද පල්ලම් රම්‍යා කාලනෑනේ කිසි දින ඉල්ලන් ආවත් රම්‍යා මෙතනදී සටනට පිළිතුරු දෙන්නේ නරයේ වචනෙට අපේ ඉදි මෙනු මන උඹ පමණට දැන් ඉඩ දෙන්නේ නා කියා දෙනියට දැන් ඉඩ දෙන්නේ නා කිය දෙනියට බලයෙන් දෙනවා බෑ නොගෙනම ඉන්නත් පුළුවනි කරන්නට කාටත් කවි එන්නත් කවිකම තිබේ හදවතවල රස දෙන්නත් කවිකම කොන මිනිසත්කම හඳුනන්නත් සුරතින විටදී සිරි සර සවි අපහට බෙදනවලු අද සූකිරිසිනි තව කිවිවරියකට ඉඩ දෙන්නම ඕනි කරලිය පෙරලාවි දන්දෙල්ලවරානි ආගෙන ආවේ අද මන කංකලුය මා සිත දයාවෙන් දැනුනේ රන් සිලුය මේ මුළු සභාවම වියනකි රන් සලුය මට වාසනාවන් අද මේ පන්සිලුය කරදර තිබුණ මුත් ජීවිතේ හැමතිස්සේ කවිකම ගලා එනවා මා හදස්සේ මේ ටික කියන්නේ මේ සැමටම සිත රිස්සේ උදයේ හයට ආවේ මා මහවැස්සේ උදයම හයටත් ඉමිහිර දෙනවලු එනමුදු අපටත් කිවිවරියක් ඇත රස දෙන රටටත් අරයුම දෙන්නේ මිත්‍රාන ගමටත් අරයුම දෙන්නේ මිත්‍රාන ගමටත් මයිකය ගැලවුණා ඇත්තට ඒ අත්සේ ඔබ පීනන්න දැන් නන්දගේ කවියොත්
දැන් පස්සට යන්නේ මම වයසම හින්දා එනමුත් පුතේ කියන්නේ මියද රස කැන්දා කවි රජිනිය මමයි මේ උරල නන්දා පෙන්නන්දී අද දින මෙතන බලේ මගේ අඩවතේ කන් කළු රස නිතර හැලේ දැම්මලු ඔටුන්නක් බෑන ඉයල පෙනේ ඔබටයි දෙන්නේ කට මම නිතර බලේ කියනවා ඔහු මෙහි බොරු ඉල්ලුවේ නෑ මම තරු තියෙනවා කරුණක් ගරු මුලසුන අදගත් තලු ඉලු නැමති අද මේ මහා ගසක් යට අපි සැමනල වුණා කවි ගඟ රසක් කොට නැවතත් එකතු වී දිනයක පාසක් කොට දෙනවද පොළසමක් අනේ මේ සුනෙත් ත්‍රට මේකයි මගේ අභිමතේ දෙක දුන්නොත් කාටත් පන්දුට මොකවත් නැතේ මං අයගේ නින්දද පිළිතුර දෙමිරන් කඳ ඔයා මෙතන දැන් පැන්නේ අඩුවක් වෙන හින්දද ඔහු ගැන දන්නේ ඇයයි මට කිව යුත්තේ මෙයයි දෙක ගැන දන්නෙත් නැයයි කවි පවසයි මේ වතේ අහගන් දැම්මේ පුතේ මල්ලිකාට දුක හිතේ ඒකුට මල් කට නැත අඩුවට ඕනෑම එක තියනවා ළඟ නැති අයි ඔබ සිතුවට ඊද මට දුක දෙවියෝ ආරස්ස කරන වා බඳුලයගේ දෙක යන එක හොඳ නොමැත තව දුර ඒ ගමන සටනක් කළමි හදවත් තුල රසමවන විජේ තිලක කිවිවරියකි රට දිනන සුවපත් කරනු මැන ඇවිදින් මගේ ගමන ගමන් කෙළුවේ කළේ වැඩෙන් මරු හතුරා ඊයේ යමක් කීවා මට මෙහි කොඳුරා දෙන්නලු නෝනගෙන් ඔහු හනිකට බේරා මතු
මතු දිනයකදී රන් සිළුවේ අපි හමුවේ කෙටි කවියකින් මම මෙතනින් නික්මේවි එනකොට අනතුරකටද මුහුණත් පෑවේ එහි කුතුහලය ඇත මේ මොහොතේ පපුවේ කවි පද ගලතෙහි අද වෙහි බෝ රසට ඔබ සැම සහයෝගේ ලැබදුනි කලාවට තන් පුද දෙනවා ඔබට තුති මල් දමිට සාකෝ හිනිදුමයි දැන් ජීවත් වෙන්නේ නාගොඩ ඉඳන්මයි මම වැඩ පෙන්නන්නේ මේ ඔබ සෑම දෙනා සමගින් රසවත් වෙන්නේ කලාවේ ඉනි පෙතක ඔබ සෑම නම් මුල පුන අරගෙන බන්දුල ඉන්නේ ලස්සන කවි කිමිතියෝ රස දුන්නේ ලස්සන කිමිතියෝ කවි රස දුන්නේ හොඳ හොඳ වැඩ තාව පෙරේත කෙරෙන්නයි යන යන තන කවි රසවා පුරන්නයි යන යන තන රස කවිවා පුරන්නයි ලස්සන හදවත් අපි අරගන්නයි මගේ කවි දෙක මෙතනින් නිම වෙන්නයි මගේ කවි දෙක මෙතනින් නිම වෙන්නයි අරමන්නට සටනට දෙල්නෙත් කැඳවිය යුතු වෙයි දෙමුවත් පොඩි විගහට මට ගන්දුල කවියාය කාලය එන තුරා බල බල හිටියාය කෙරුවොත් වැඩක් නිත්‍යයටම හරියාය හුවක් කියාගෙන ආමං නරියාය උඩුව දෙසට පියමැන්නට ඇඳේරියට පසුබට නොවන්නෙමි එන්නට ඉදිරියට පුළුවනි අඬන්නත් තරමක් මිහිරියට මම පන පොවන්නෙමි මෙතනදී කිකිලියට මේ කිකිලිට නැතත් කොහොමත් හැදියාවක් මට නම් උඩ පනින්නත්
ඇත හැකියාවක් හිතිවන කියන්නත් තියෙනවා ප්‍රතිභාවක් අප පොඩි එපා මට දෙනවද නරිහුවක් කන්ද බඩ පිම්බුවට තේ පුසු බොඩියක් කෙරුමෙක් කියා හිතුවට මොහොතක් කඩියෙක් පුළුවනි කපන්නට මෙතනදී හත් අඩියක් බිත්තර දාන්නට දෙනවද අත් පුඩියක් අප පොඩි ඉල්ලලා මෙතනදී නොගෙන පගා සටනක් කරන්නට මට උණු නමුදු ළඟා ආවත් අපේ රැහැනට දැලි අඟුරු ගගා පල පල පැත්තකට කිකිලියේ එකර නොගා යහපත් ගති සිරිත කිසි දින නොකල වගා ලොකුකෙක් වෙන්න හදුවට මුං මෙතන රංගා කරනවා නෙවෙයි නරියෝ මං උඹට නිගා බිත්තර දාන්නට බැබංගෙ කර නොගා කොහොහඬ දිදී කෑ ගැසුවට උදේට කිකිලිය දැකලා කුකුලායයි ඇදේට හිමිදිරි පාන්දර මුන් දෙන වදේට එහෙනම් නටාපන් දැන් මගේ පදේට ඉඳ හිට අපේකෙක් දෙන්නෙක් කෑවාට මං අහුවෙන්නේ නැහැ නරියෝ ඕවාට කෙරුමෙක් කිය කියා පාරම්බේවාට අපි බය වෙයිද නරියෙකු කීවාට ඊළඟ තැන මඟුලට දානයට ඔබේ මත් උයන ලද පින පව දෙක සිතාවත් එය නොකනවද කෙරුමෙක් කියා
කිකිලියේ ඔබ හිතනවද නරියඟ තරම් බිත්තරයක් වටිනවද කවුරුත් බයයි මුන්දලහු කීවාම එනමුදු අපට වැරදිලා නැත තාම මේ කරු සපයමය පවසන්නද කොම නරිකට වැහි බිත්තර මිලහුවාම ආවේ පසු කරන් මෙතනට අකුල් හටු ගලවා තමන්නයි තොපිලගේ සැවුල් තටු එම්බල කිකිලියේ මෙතනදී මගුල් නැතු ඔක්කොම ඉවර කරනවා තොපේ කුකුල් කොටු පුරවන්නට තරම් ලොකුවට පත්තරයක් මේකා කියාගෙන එයි මහ විස්තරයක් මේ ටික කියමිනු සීතා තව තත්පරයක් පුළුවන් නම් දමාපිය එක විතරයක් මගේ අඩවියට ආවත් අද තඟලන්ට අඩි දෙක තුනක් බෑ හරි හැටි ගිලෙන්ට හැම හිතලක පසුවන් හැකිලෙන්ට මං බය වෙයිද මේ වගේ ගිනි කිකිලින්ට ඉස්සර වගේම මුන්තාමත් කුලල් කතේ මගේ උන් කන නිසා මට දැන් ජුවල් යති මේ ටික ඇහුවාම ඔක්කොම උල් වෙති කවදද නවත්තන්නේ බං ඉවල් ගති ගැඩවිල්ලෙක් මරන් කන්නට නොමැති පණක් මට මෙන් මස් කන්න මේකිට කොහෙද පිනක් හිතුනොත් හපනවා මං ඔය හීනි කනක් පුළුවන් නම් කියාපන් උඹ දින පුතනක්
ගන්නට ගිහින් උඹ මිදි කෑවාද ඉබිමස් කන්න ගොස් ඇදගෙන නෑවාද උඹ කල මෝඩකම් අමතක වූවාද දිනුවයි කියන්නේ ළමයි නෙමේවාද සිටිනවා වගේ පවසයි පිටතර රැකලා තිබුණා සපාවට බොරුපේ කල් ගොතලා නෑ වගේ තාම පොර කුකුලෙකු නම් කොට